තියෙන්නේ කියලා. ටක් ගාලා එන්න. මේ නගින තරම ඔයාලට පේනවා ඇති ෆුට් බෝඩ් එක සම්පූර්ණ අපි කුමු ක්ලීන් තමයි මේ විදිහට ෆිනිෂ් කරලා තියෙන්නේ. එන්න ඇතුළට ටක් ගාලා. මේක ලොකු අලුත් දෙයක් නෙමෙයි. හැබැයි ඔයාලට පේනවා ඇති අපේ ප්‍රධානම අරමුණ උනේ මේ VIP හුඩ් එකේ යන මගීන්ට ඇස් වලට කිසිම ලෙසකවත් බාධාවක් වෙන්න බෑ. ඒක නිසා අපි කොහේවත් කිසිම තැනක නියෝන් ලයිට්ස් පාවිච්චි කළා. මොකද නියෝන් ලයිට්ස් එකෙන් වැඩි වුණාම තමයි ඇතුලේ යද්දි ලස්සන වුණාට ඇස් වලට මාර අමාරුයි. ඉතින් මේ ලයිට් එක දවල්ට දැම්මත් රැට දැම්මත් ඕෆ් කරලා තිබ්බත් මේ හුඩ් එක ලස්සන සහ කිසිම ලෙසක මගියට කරදරයක් නැති වෙන විදිහට තමයි මේ විදිහට අපි ෆිනිෂ් කරේ. එන්න පිටිපස්සට ටක් ගාලා එන්න. ඉතින් මේ සීට්ස් ගත්තත් හරිම කම්ෆර්ටබල් විදිහට තමයි අපි හදලා තියෙන්නේ. ඒ කියන්නේ ලේලන් බස් එකක් ඇතුලේ කරන්න පුළුවන් උපරිම මොඩිෆිකේෂන් එක. මීට වැඩි කම්ෆර්ටබල් ජපනීස් චයිනීස් බසස් තියෙනවා. ඒක නෙමෙයි මම මේ කියන්නේ. ඉන්දියන් බස් එකක් ඇතුලේ කරන්න පුළුවන් උපරිමය අපි මේක ඇතුලේ අපේ කොල්ලෝ ටික කරලා තියෙනවා. ඉතින් හරිම පහසුවට මේ විදිහට යන්න පුළුවන්. ඉතින් නැගිටලා යන පිටිපස්සට ටක් ගාලා එන්න. යන මගින්ට ෆෝන් එක charge කරගන්න ඒ වගේ අවශ්‍යතාවයන් වලට අපි charge ports උත් දීලා තියෙනවා. ඒවත් කෙලින්ම USB Type C, USB 3.0 වගේ ports directlyම use කරන්න පුළුවන් විදිහට අපි seats වලටම plug කරලා තියෙනවා. ඉතින් අනිත් එක පිටිපස්සට ආවම පස්සේ කට්ටියට නිකන් seat වල ඉඳලා ඇති වගේ නම් පොඩ්ඩක් නිකන් sofa experience එකක් ගන්න ඕන නම් පිටිපස්සෙත් හොඳම quality එකේ සැපම sofa එකක් මේ විදිහට අපි දාලා තිනවා. ඉන්න මාත් එක්ක ඇවිල්ලා බලන්න. ඉතින් මේ තියෙන්නේ සෝෆා එක මං හිතන්නේ ලංකාවේ කිසිම බස් එකක මේ සෝෆා එකේ තියෙන සැප නැහැ. මොකද මං ඒක වගකීමෙන් තමයි කියන්නේ මේ සෝෆා එකට අපි සම්පූර්ණම ලක්ෂරි හොටෙල්ස් වලට වගේ දාන සෝෆාස් වලට හදන මැටීරියල්ස් වලින් තමයි අපි ඉම්පෝර්ටඩ් මැටීරියල්ස් වලින් තමයි මේක සම්පූර්ණ මේ සෝෆා එක හැදුවේ. ඉතින් මේ ස්ටූල් මේ හැමදේම ටේක් කලියෙන් අපි ෆිනිෂ් කරලා තියෙනවා. ඉතින් මේකේ ඉන්ඩෝ සවුන්ඩ් සිස්ටම් එක ගත්තොත් ඔයාලට පේනවා ඇති ඔරිජිනල්ම JBL සවුන්ඩ් සිස්ටම්ස්